ඔන්නේ යාළුවේ අද මම ඔයාලට ලස්සන කතන්දරයක් අරගෙන ආවා. අද කතන්දරේ නම තමයි අහිංසක ආපැටියා. අපි හැමෝම එකතු වෙලා අද අරගෙන ආවේ ලස්සන කතන්දරේ බලමුද? ටිකෝමත් එක්ක කාලක ලස්සන වනාන්තරයක අහිංසක ආපැටියෙක් ජීවත් වුණා. මේ ආපැටියා කැලේ ඉන්න හැමෝම එක්ක හරිම එකමුතුයි. මුළු දවසම යාළුවොත් එක්ක සෙල්ලම් කරමින් හරිම විනෝදයෙන් කාලය ගත කරේ. යාළුවේ ඔයාලා දන්නවද මේ අපේ ආපැටියාත් එක්ක හරිම තරහින් ජීවත් වුණ නපුරු නරියෙක් මේ වනාන්තරයේම ජීවත් වුණා. මේ නරියාගේ නපුරු ගත නිසා කැලේ යාළුවෝ කවුරුත් නරියට කැමති වුණේ නෑ. නරියාත් එක්ක කවුරුත් සෙල්ලම් කරන්න ආවෙත් නෑ. ආපැටියත් එක්ක හැමෝම යාළු නිසා නරියා ආපැටියත් එක්ක හරිම තරහින් තමයි ජීවත් වුණේ. ආවත් එක්ක හැමෝම යාළුයි. මගෙත් එක්ක කවුරුත් සෙල්ලම් කරන්නේ නෑ. මම මේ ආවට හොඳ පාඩමක් උගන්වනවා. මේ විදිහට හිතන මේ නපුරු නරියා ආවට පාඩමක් උගන්වන්න හිතාගෙන පායා කල්පනා කරා. මේ විදිහට නරියා පායා කල්පනා කර ඉද්දී කැලේ යාළුවෝ හැමෝම කැලේ රජතුමාගේ ගෙදරට හරි කලබලෙන් දුවනවා. නරියා දැක්කා. හැමෝම කලබලෙන් රජතුමාගේ ගෙදර පැත්තට දුවනවා. මොනවා හරි දෙයක් ඊ පැත්තේ වෙලා තියෙනවා. මමත් ගිහිල්ලා බලන්න ඕනේ ඉක්මනින්. ඔයාලා මොකද මේ කලබලෙන් දුවන්නේ? මොකද්ද රජතුමාගේ ගෙදර වෙලා තියෙන්නේ? නරියා දන්නේ නැන්ද? රජතුමාගේ ගෙදර කරදරයක් වෙලා අපි මේ රජතුමාට උදව් කරන්න යනවා. එහෙම කියපු ඉතහැමි රජතුමාගේ ගේ පැත්තට දිව්වා. කැලේ යාළුවත් එක්ක මේ කපට නරියත් රජතුමාගේ ගෙදර පැත්තට දිව්වා. රජතුමා හරිම දුක්ෙන් තෑහම රජතුමා ළඟට ගිහිල්ලා මෙහෙම කිව්වා. අපි හැමෝම ආවේ ඔබතුමාට උදව් කරන්න. ඇත්තටම මොකන්ද වෙලා තියෙන්නේ රජතුමනි? අපේ චූටි පුතා ඊයේ හවස ඉඳලා ගිය දිහාවක් නැහැ. මම මුළු කැලේ පුරාම හෙව්වා. ඒත් මට තාම හොයාගන්න බැරි වුණානේ. කපටි නරියට මේ කතාව ඇහුණා. මේ තියෙන්නේ හාවට හොඳ පාඩමක් උගන්වන්න අවස්ථාවක්. හාවෝ බලාගන්නකො එහෙනම් මගේ වැඩ. මෙහෙම හිතුව මේ කපටි නරියා සිංහා ළඟට ගිහිල්ලා අහිංසක ආපැටියා ගැන බොරු කිව්වා. රජතුමනි මම ඊයේ හවස දැක්කා හාවා ඔයාලගේ ගේ පැත්තේ කැරකෙනවා. ඔයාගේ චූටි පුතා මේ හාවා අරගෙන යන්න ඇති. නරියාගේ බොරුව අහලා සිංහයාට හොඳටම කේන්ති ගියා. නරියාමේ ඔය ඇත්තද කියන්නේ? හාවට පුළුවන් ද මට එච්චර දෙයක් කරන්න? දැන් කොයිද හාවා ඉන්නේ? මම ඔය හාවට හොඳ පාඩමක් උගන්වනවා. එහෙම හිතපු සිංහයා හාවව හොයාගෙන කැලේ ඇතුළට ගියා. ඒ ගැන මුකුත්ම දන්නේ නැති ආපැටියා හොඳට නිදාගෙන හිටියේ. ආවෝ මගේ චූටි පුතා අරගෙන ඇවිල්ලා දැන් හොඳට නිදි නේද? කොහමගේ චූටි පුතා? මගේ මරුන් කන්නදු මගේ පුතා මට දෙනවා. ඒ ගැන මුකුත්ම දන්නේ නැති මේ අහිංසක ආපැටියා හොඳටම බය වුණා. මේ අතරේ සිංහයා දැක්කා එයාගේ පුංචි පුතා අලියත් එක්ක අලියගේ පිටේ නැගලෙනවා. රජතුමනි ඔයාගේ පුතා අර පල්ලෙහා ගඟක් තියෙන්නේ. ඒ ගඟේ තනියෙන් සෙල්ලම් කර ඉන්නකොට ගඟට වැටුණා. මම හොඳ වෙලාවට එතන ඉඳලා පුතාව බේරගත්තා. ආය පුතාව තනියම මේ ගඟ පැත්තට යවන්න එපා. ගඟේ වතුර ගොඩක් වැඩි මේ දවස්වල. අලියාමි ඔයාට ගොඩක් ස්තුතියි මට මගේ පුතාව අපහු ගෙනත් දුන්නට. තව පොඩ්ඩෙන් මම මේ කපටි නරියාගේ බොරු අහලා මේ ආපැටියට කරදර කරනවා. රජතුමාට හැමදේම තේරුම් ගියා. කපටි නරියා හාවා ගැන රජතුමාට බොරු කියලා. රජතුමාගේ පුතා බේරගෙන තියන්නේ අලිහාමි. එතකොට මේ නපුරු නරියා මට බොරුද කිව්වේ? කැලේ රජතුමත් එක්ක මේ නරියා සෙල්ලම් කරනවද? අහිංසක හාවා ගැන බොරු කියලා මාව රවට්ටපු නරියා. නරියට මං හොඳ පාඩමක් උගන්වන්නම්.
හොඳටම තරහ ගිහිල්ලා හිටපු රජතුමා නරියාගේ මුකුත් අහන්න නැතුව නරියා මරලා දැම්මා. නරියාට මේ විදිහට මැරෙන්න උනේ නරියා වර කිව්ව නිසා. මගේ යාළුවෝ හැමෝටම මම කියන්නේ කවදාවත් බොරු කියන්න එපා. බොරු කිව්වොත් අපිටත් මේ විදිහට විපාක දෙනවා. එහෙමනම් යාළුවේ අද අරගෙන ආව කතන්දරේ ඉවරයි. තවත් අලුත් කතන්දරයක් ඉක්මනින්ම අරගෙන එන්නම්. මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම මගේ channel එක subscribe කරන්න.